Good morning. අපි අදත් යනවා පොඩි රවුමක් දාන්න. ගිහිල්ලා අපි බස් එක යන ගමන් ගන්න. මම දැන් කැන්ඩි වලට යන්න ඕන කායක දාලා මම ගන්න වීඩියෝ එකක් ආයේ. අපි ගමන පිටත් වුණා. අපි ගිහිල්ලා බලමු. ඔව් අපි මේ යන්නේ සීගිරිය. ගමනට අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා බස් එකේදීම බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. අපි සීගිරියට ආවා. අපි සීගිරිය ගල නගින්න තමයි හදන්නේ. ඉරු චරිත්මයි කියවෙන්නේ. අපේ ලක්ෂිත අයියා කුසල බ්‍රාන්ච් එක දැන් සෙකන්ඩ් ඔෆිසර්. අපි කවුරුත් අඳුරන අපේ කුසල බොස්. කොයිද සීගිරිය? හරි අපි ගල නගින්න හදන්නේ බලමු. නෝක සීගිරි නගිනකොට තොප්පියෙම ඕන වෙනවනේ. ඒක නිසා කාපාක් එකේ තොප්පිකට ඕන තරම් තියෙනවා. තොප්පි ගේන්න බැරි වෙච්ච අයට තොප්පි ගන්න. අපි සීගිරි ගල නගින්නයි යන්නේ. නගින්නේ නැහැ කියලා හිතාගෙන තමයි යාවේ උනාට නගින්න වෙනවා. අපි නගලා බලමු. අද සෙනග ටිකක් වැඩි. අද වීකෙන්ඩ්නේ සෙනග ටිකක් වැඩි කියන්නේ ලොකු සෙනගක් ඉන්නා වගේ මට පේන විදිහට. පුළුවන් තරම් try කරන උඩට නගින්න බලමු. අපේ චූටි යාළුවට තව චූටි යාළුවෙක් හම්බෙලා. මාසීද දුවලා අපිට දුවලා මෙයාලත් එක්ක දුවලා වෙන්න හරි මාසි. දැන් මේ ටිකටින් වලට ආවා. පොඩ්ඩයි මෙතන මම පෙන්නන්න. දැන් ටිකටින් කවුන්ටර් එක ඒත් එක්ක මෙතන තියෙන හර්බල් ගාඩන් එකක් ඒත් එක්කම මියුසියම් එක තියෙන එහා පැත්තට වෙන්න. මියුසියම් එකට මේ පැත්තට යන්න ඕනේ. සීගිරියට මේ පැත්තට යනවා. ඔයාට ඈතින් පේනවා මේ හරියම වගේ පේනවා සීගිරි ගල. ඔව් එච්චර ඉන්ෆෝමේෂන්ස් ගන්න ඕන නම් මෙතන QR code තියෙනවා. ඒක ස්කෑන් කරලා ගන්න පුළුවන් අපිට ඉන්ෆෝමේෂන්. ඉතින් ලෝකයේ 8 වෙනි පුදුමේ සීගිරිය නගින්නයි මේ සූදානම්.
පරිමාණික ජල කනවා. පසු දෙකේ පුතා මේ වගේ ස්ථානයක් තමයි කැලණි විද්‍යාල ළමයි කැලණින් කරලා සීගිරි ගලවුනේ ජල යන්නේ පොළ වැඩි. මේ ජල කානුවක් නෙමෙයිනේ. ජල කානුවක්. සීගිරි කලගුඩින් එන වතුර පාර පොළව යටින් අඩි 10ක් වාගේ. අන්න දියල්ලා බෝම්බයක් කරන දාලා තියෙන ළමයි එහෙම අතු ගන්න. ලොප්ටේ යට වෙලා තිබ්බේ. මේ තියෙන තරපල පිටිය. ඔව් මේ පැත්ත තාම මේව කරලා නැහැනේ. කැණිම් කරලා නැහැනේ. අනාගතයේ තොරතුරු වෙන විශ්වවිද්‍යාල බලන්න යන්නේ මේවා කතා කරාට මාදි බලන්න ඕනේ. හරි. අන්න ඒ වගේ වටිනා කියන දේවල් මේකේ බලා ගන්න පුළුවන්. ඇවිල්ලා අධ්‍යයනය කරන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. හැබැයි කලින් සැරේ වීඩියෝ එකේ කිව්වා වගේ පොලිතීන් ප්ලාස්ටික් හැමතැනම දාන්න නැතුව මේ දේවල් පරිස්සම් කරගෙන අනාගතයටත් ඉතුරු කරගෙන බලාගෙන යන්න කියලා තමයි කියන්නේ. ඔන්න දැන් අපිට සීගිරි ගල පේන්න පටන් ගන්නවා මෙතන ඉඳන්. මෙතන ෆොටෝස් ගන්න නම් පංකාදු තැන. මෙතන තියෙනවා අපිට පොඩ්ඩක් මම පෙන්නන්නේ ඉස්සරහින් තව එකක් ඉස්සරහින් අපිට රෙස් කරන්න තරක් තියෙනවා. එතන පොඩ්ඩක් අපි රෙස් කරලා ගල උඩට නගින්නයි බලාපොරොත්තුව. ඉතින් සීගිරි පර්වතයට කියලා කහලා තියෙනවා. මේ උඩට එන්න මෙතන ඉඳ ගන්න තියෙනවා. පාමුල පේනමානේ අපි පොඩ්ඩක් නැතුනේ. උකේරෝනේ මුණ. හොඳ ගණන් ගලා ඉන්න කට්ටියට. මෙතන අපි හොඳ view එකක් තියෙනවා ඉන්නකො මම පෙන්න. උඩට තව ලස්සන view එකක් තියෙනවා. ඔන්න අපි සිහගිරි පාමුලට පියමැන්නා මෙන්න මේ ආකාරයෙන්. හම්මෝ මාසේ. අයියෝ. අපි සිහගිරි ගමන මෙතනින් ඉවර කරනවා. බොහොම මහන්සි ඔබත් එක්ක යන්න අමාරුයි. සිහගිරි පාමුල ඉන්නේ. පොඩ්ඩක් මෙතන මේක අරගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි පල්ලම් බහින්න තමයි හිතාගන්නේ. පල්ලම් බහලා අපි රවුතන්නට යනවා දවල් ලන්ච් එකට. ඒකල හොටෙල් එකට චෙකින් වෙන්න තමයි අයිඩියා එක. හරි. එහෙනම් අපි පල්ලෙන් ආයේ හම්බෙමු. මහන්සියලා පල්ලම් බහිනකොට අපිට ඒ පාරේ හම්බුණා යටපත් පවුර සීගිරි මිතු සිතුවම් සහිත ගුහාවක්. හරි. අපි සීගිරි ගිහිල්ලා බැස්සා. අපි කාර් පාක් එකේ ඉන්නේ. හොඳටම හැක් වෙලා ඉන්නේ. ගිහිල්ලා ලන්ච් එක ගන්න අපි යනවා. අපි ලන්ච් එක ගන්න තැනට ගිහිල්ලා කතා කරා. අපි ලන්ච් වලට ආවා.
ලන්ච් එක ගත්තා. මෙතන තන හරි හොඳයි. කැමත් රසයි වේරියේෂන් එකකුත් හොඳ වේරියේෂන් එක තියෙනවා. මෙතන සීගිරිය ඉඳන් වැව්තැන්න මේක මොකද්ද වැව්තැන්න නේද? වැව්තාවුල්ද? වැව්තාවුල්. සීගිරිය වැව්තාවුල් රෙස්ටුරන්ට් එක. කැම හොඳයි. නියමයි. රෙකමන්ඩ් කරනවා ලන්ච් වලට. හරි. අපි එන හොටෙල් එකට ගිහලා විනාඩි 10ක් විතර මුවර පැත්තට ආවන් පස්සේ අපි අද නවතින නවාතැන් වලට අපිට ළඟා වෙන්න පුළුවන් වුණා. අපි ආවා රිවාඩු රිසෝට්. hotel එකට check in වුණා. වාඩි resort hotel එක professional type එකට හදපු hotel එකක්. මේකේ igloo type එකට හදපු cabanas තමයි rooms එකට අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් අපි room එකට ගිහිල්ලා බලමු. හරි යනු මොනවද තියෙන්නේ අපේ රූම් එකේ? Okay. Okay. Hi Munati. What is it? Laundry bag. What is? Laundry bag. Laundry bag එකක් තියෙනවා. මෙතන safe lock එක තියෙනවා. Coffee cover. Towel. Towels තියෙනවා. මෙතන තියෙනවා mini fridge එකක් තියෙනවා. ටී හදාගන්න. මෙතන තියෙනවා ornament sticker, kettles, water bottles. Yeah, mirror. There is a mirror for us. And this is the washroom. I want to go to the washroom. Come. හරි අපි පූල් එකට යන්නයි යන්නේ. මහල කුදුරක් නැහැ පූල් එකට රූම් එකේ ඉඳලා. අපේ කට්ටියම රූම් පූල් එකේ ඉන්නවා කියලා. අපිත් යනවා පූල් එකට. යාළුවනේ අද නාන්න යන්නේ. හායි හායි. අපි පූල් ගිහිල්ලා ඩිනර් වලට යන්නේ. ඩිනර් වලට කලින් බ්‍රාන්ච් එකේ කට්ටිය පොඩි ගැදරින් එකක් ඕගනයිස් කරලා තිබ්බා. ඒ තියෙන්නේ ඒ ගැදරින් එක. Love
ගේම් එකක් කරන්න යන්නේ දැන්. මොකද මට තේරෙනවා දැන් මෙතන පොඩ්ඩක් බෝරින් වෙනවා කට්ටිය මේ කරන්න ගන්න. ඒක පොඩි සංගීතෝප විතරක පොඩි ගේම් එකක් කරමු. සිවුණු තරගයකට පස්සේ අපිට ජයග්‍රාහිකාවක් හමු වුණා. Dinner time. ඇත්තටම මේ ඩිනර් එක ලොකු වේරියේෂන් එකක් නැති වුණත් හරිම රස කෑම වේලා අපිට කන්න හම්බ වුණා. එහෙනම් අපි දින අරන් නිදා ගන්න යනවා. Good night. Good morning. හොඳින් නිදාගත්තා. අපි දැන් තව ටිකකින් බ්‍රේක්ෆාස්ට් ගන්න යනවා. ගිහිල්ලා මෙයා තමයි උදෙන්ම හැරුනේ. ඔය තින්න ඔගේ පිස ගන්න. උඩානේ. ඔය තින්න. හරි බ්‍රේක්ෆාස්ට් කරනකොට ගන්න. චින්තාලි වරේ අපි බ්‍රේක්ෆාස්ට් ගන්න යන්නේ. Imita. Oh my. බ්‍රේක්ෆාස්ට් එකේ අපිට ශ්‍රී ලංකන් වශයෙන් ඉංග්‍රීසි බ්‍රේක්ෆාස්ට් එකක් අපිට ඇරේන්ජ් කරලා තියෙනවා.
අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන හොටෙල් එකේ පොඩ්ඩක් ඇවිත් හරි අපි චෙක්අවුට් වෙලා දැන් ලන්ච් වලට ආවා. ලන්ච් අරගෙන අපි යන්න කියලා තමයි යන්නේ. එහෙනම් ඊළඟ පාරත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ජය වේවා. යන්න කලින් ඇත්ත අපි බ්‍රාන්ච් එකේ ෆොටෝ එකක් ගන්න ගෲප් ෆොටෝ එකක්. ඒ ගෲප් ෆොටෝ ගන්න යන්න. පැස්සේ නාන්න යන්නේ කට්ටිය. එහෙනම් ඉතින් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.